ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ එළවලු සහ පළතුරු වල මිල ගත්තම අපිට මේවා යම්කිසි ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි කාලගුණික වෙනස් වීමක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වැස්ස වැඩි වුණොත් මේ එළවලු පළතුරු වල මිල ගණන් වැඩි වෙනවා. ඒ වගේම කාලයක් වැස්ස ලැබෙන්නේ නැතුව තිබ්බොත් ඒත් මේ එළවලු පළතුරු වල මිල ගණන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කාලවලදී මේ වගේ මිල ගණන් සාමාන්‍ය මිල ගණන් වගේ 4-5 ගුණයකින් වැඩි වෙනවා. ඒ වගේම මේකේ තව පැත්තක් තියෙනවා. සමහර කාලවලට මේ එළවලු පළතුරු වල මිල ගොවීන්ට විකුණ ගන්න බැරි මට්ටමට අඩු වෙනවා. ඒ කියන්නේ මේවා වැඩි ප්‍රමාණවලින් නිෂ්පාදනය වෙන කාලයට විශාල ප්‍රමාණයක් අපත යනවා. ඉතින් මේක කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ නාස්ති අවම කරගන්නමින් ගොවීන්ට හොඳ මිලක් ලබා දෙන්න. ඒ වගේම සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට මේ එළවලු පළතුරු ලබා දෙන්න. මෙන්න මේ වගේ දේවල් වලට වෙනත් රටවල් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඒ අය කොහොමද මේක කළමනාකරණය කරන්නේ? ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ සඳහා අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? අපි දන්නවා මේ එළවලු පළතුරු කියන ඒවා highly perishable. ඒ කියන්නේ මේවා ඉක්මනට නරක වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වෙන්නේ මේ එළවලු පළතුරු ගොවීන් විසින් වෙළඳපොළට නිකුත් කරාට පස්සේ මේවා දින කිහිපයක් ඇතුළත පාරිභෝගිකයා අතර යන්න ඕනි. එහෙම නැත්නම් මේවා අපත යනවා. ඒ වගේම කුමක් හෝ හේතුවක් නිසා ගොවියාට මේ නිෂ්පාදන ක්‍රියාවලිය කරගන්න බැරි වුණොත්, ඒ කියන්නේ වැස්ස වැඩි වෙලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැස්ස නැති නිසා වෙන්න පුළුවන්, මේ ඉල්ලුමට සැපයුම නැති නිසා වෙළඳපොලේ මිල ඉක්මනටම වැඩි වෙනවා. තව කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ මේ එළවලු පළතුරු වල පසුඅස්වනු හානිය. මේක ප්‍රතිශතයක් ලෙස ගත්තම 130ත් 40ත් අතර අගයක් ගන්නවා. මොකද්ද මේ පසුඅස්වනු හානිය කියන්නේ? සරලව කිව්වොත් ගොවීන් නස්වනු නෙලීමේ සිට පාරිභෝගිකයා අතට යන අවස්ථාව දක්වා තියෙන මේ ක්‍රියාවලියේදී අපතේ යන ප්‍රමාණය. ඒ කියන්නේ අපි හිතුවොත් ගොවියෙක් කිලෝග්‍රෑම් 100ක් අස්වැන්න විදිහට ගන්නවා කියලා, මේකෙන් පාරිභෝගිකයා අතට ගිහිල්ලා අපි ඇත්තටම පරිභෝජනය කරන්නේ කිලෝග්‍රෑම් 60ක වගේ ප්‍රමාණයක්. ඉතුරු කිලෝග්‍රෑම් 40ක වගේ ප්‍රමාණයක් අපතේ යනවා. ඉතින් මේ හැම දෙයකටම තියෙන හොඳ සොලියුෂන් එකක් තමයි මේවා ඉක්මනට නරක වෙන නිසා මේවා කල් තබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන එක. ඉතින් ලෝකයේ මේ සඳහා මේ වන විට භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයක් මොනවද? මේ විදිහට එළවලු පළතුරු විශාල ප්‍රමාණයක් කල් තබා ගන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක් තමයි කෝල්ඩ් ස්ටෝර් කියන්නේ. ඒ කියන්නේ මේ උෂ්ණත්වය පාලනය කරපු ගබඩා. ලෝකයේ ගොඩක් රටවල් වල ඉක්මනින් නරක වෙන එළවලු සහ පළතුරු කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේක. මේකෙදි කරන්නේ මේ එළවලු සහ පළතුරු වැඩිම කාලයක් කල් තබා ගන්න පුළුවන් ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක් මේ ගබඩා තුළ පාලනය කරන එක. ගොඩක් වෙලාවට මේ කෝල්ඩ් ස්ටෝර් වල මේන් එනර්ජි සෝර්ස් එක වෙන්නේ සෝලර් සිස්ටම්. එතකොට මේ විදුලි බලය ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඉතින් ඇයි මේ වගේ සිස්ටම් එකක් ශ්‍රී ලංකාවේ භාවිතා වෙන්නේ නැත්තේ? මේ එළවලු සහ පළතුරු වල තියෙන ගැටලුව අද ඊයේ තියෙන එකක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පසුඅස්වනු හානිය වැඩි වීම, අතිරික්ත අස්වැන්න විනාශ වීම, මෙන්න මේ වගේ හේතු සාධක ගොඩක් නිසා 2019 මාර්තු මාසයේදී මේ කෝල්ඩ් ස්ටෝර් එකක් හදන්න මුල්ගල් තියෙනවා. මේක මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවකින් යුතු ශ්‍රී ලංකාවේ පළමු උෂ්ණත්ව සහ ආර්ද්‍රතාවය පාලනය කරන ගබඩා සංකීර්ණයේ විදිහට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසල තමයි හදන්නේ. ඔයාලා දන්නවා ඇති ශ්‍රී ලංකාවේ දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා එළවලු පළතුරු විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම මේ වගේ විශාල ප්‍රමාණයක් අපතෙත් යනවා. තව දෙයක් තමයි දඹුල්ල මේ ඒරියා එක හොඳින් හිරුවැලි ලැබෙන ප්‍රදේශයක්. ඉතින් සෝලර් එනර්ජි එක පාවිච්චි කරන්න හොඳ පොයින්ට් එකක්. ඕවරෝල් ගත්තම මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් එවකට තිබුණු රජය මේ කෝල්ඩ් ස්ටෝර් එක ඉන්දිය රජයේ මූල්‍ය ප්‍රදානයකින් තමයි හදන්න පටන් ගන්න. මේක සැලැස්ම අනුව විවිධ උෂ්ණත්ව සහ ආර්ද්‍රතා මට්ටම් වලින් කොටස් 6කට වෙන් කරපු ස්ටෝර් එකක් තමයි හදන්නේ. එතකොට මේකේ ප්ලෑන් එක අනුව ගොවීන්ට පුළුවන් වෙනවා තමන්ගේ මේ අතිරික්ත අස්වැන්න යම්කිසි මුදලක් ගෙවලා දිගු කාලයක් මේ ගබඩාවල ස්ටෝර් කරලා තියාගන්න. ඒ වගේම මේ අතිරික්ත අස්වැන්න විදේශීය වෙළඳපොළට යොමු කරගන්නත් මේක හොඳ ක්‍රමවේදයක්. මේ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ කැප් පිටිපොළ, ඒ වගේම උතුරු පළාත ආවරණය වෙන පරිදි යාපනයේ, ඒ වගේම දකුණු පළාත ආවරණය වෙන පරිදි ඇඹිලිපිටියේ මෙන්න මේ වගේ කෝල්ඩ් ස්ටෝර් හදන්න තමයි සැලසුම් කරලා තිබුණේ. 2019 මාර්තු මාසයේ රුපියල් මිලියන 550ක් පමණ වැය කරලා දඹුල්ලේ පටන් ගත්ත මේ කෝල්ඩ් ස්ටෝර් එක මාස 6කින් පමණ හදලා ඉවර කරනවා කියලා තමයි සඳහන් වුණේ. කොහොම වුණත් මේක හරියට ක්‍රියාත්මක වෙන තත්වයට හදාගන්න බැරි වෙනවා. ඒකට හේතු විදිහට සඳහන් වෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ 2019 තිබුණ ආණ්ඩුව විසින්. ඉතින් 2019 නොවැම්බර් වල තියෙන ජනාධිපතිවරණයෙන් මේ රජය වෙනස් වෙනවා. අපි දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් අර වෙනත් රටවල් වල වගේ පොදු ප්‍රතිපත්තියක් නැහැ. ගවර්න්මන්ට් එක චේන්ජ් වෙනකොට මේ තියෙන ප්‍රොජෙක්ට් මේ හැමදේම වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේවා නවත්තලා දානවා. ඒ වගේම තව කාරණයක් තියෙනවා. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ මේ විදිහට මේ අලුත් තාක්ෂණික දෙයක් හඳුන්වලා දෙනකොට
ඒක ක්‍රියාත්මක කරන්න ගොඩක් දෙනෙක් මැලිකමක් දක්වනවා. ඇත්තට මේ තාක්ෂණික දේවල් පිළිබඳව ඔවුන්ට තියෙන නොදැනුවත්කම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කාරණයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ විදිහට අලුතෙන් තාක්ෂණික දෙයක් හඳුන්වලා දුන්නාට පස්සේ මේ සඳහා ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් සිදු කිරීම අනිවාර්ය කාරණයක්. ඉතින් මේ දඹුල්ල විශේෂාර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න සමහර අය කිව්වා කියලා සඳහන් වෙනවා. මේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ශීතාගාරවල අවශ්‍යතාවයක් නැහැ කියලා. මේ වගේම දෙයක් මීට කලිනුත් වුණා. මේ පසු අස්වනු වාහනය සිද්ධ වෙන්න බලපාන තවත් ප්‍රධානතම කාරණයක් තමයි අවිධිමත් ප්‍රවාහනය. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට මේ එළවලු පළතුරු ප්‍රවාහනය කරනකොට මේවා විධිමත් අයුරින් නෙවෙයි ප්‍රවාහනය කිරීම සිද්ධ කරන්නේ. සමහර වෙලාවට මේවා උඩ නැගලත් යනවා. ඉතින් මේ හරහා සිදුවන හානිය අවම කරගන්න රජය විසින් නීතියක් ගෙනවා මේ එළවලු පළතුරු ප්‍රවාහනය කරනකොට කූඩ ක්‍රමය භාවිතා කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මේවා ට්‍රේස් වල දාලා ප්‍රවාහනය කරන්න ඕනි. එතකොට මේවා අර තැලෙන පොඩි වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගොවීන් සහ වෙළෙන්දුන් සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධ වුණාට පස්සේ රජයට මේ නීතිය අයින් කරගන්න සිද්ධ වුණා. ඉතින් මේ කෝල්ඩ් ස්ටෝ අනවශ්‍යයි කියන එකත් මේ වගේ දෙයක් තමයි. මේ ප්‍රොජෙක්ට් එක හරියට ක්‍රියාත්මක කළොත් අතරමැදියන්ට ඒ වගේම වෙළෙන්දුන්ට අසාධාරණ විදිහට කෘතිමව මිල ඉහළ දාන්න බෑ. ඒකට හේතුව ආහාර හිඟ කාලය කියලා එකක් නැහැ. සාගතයක් ආවත් මේ ස්ටෝ එක මේන්ටේන් වෙන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ වගේ දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ රිසල්ට් එක තමයි ඔයාලා දකින්න ඇති පහුගිය දවස්වල මේ සුලිකුණාටුවෙන් පස්සේ දවස් දෙකක් ඇතුළත මේ එළවලු පළතුරු වල මිල අසාධාරණ විදිහට කෘතිමව ඉහළ ගියා. මේවට කිසිම පාලනයක් නැහැ. ඉතින් මේ කෝල්ඩ් ස්ටෝර්ස් හරියට මේන්ටේන් කරනවා නම් අපිට පුළුවන් ගොවීන්, ඒ වගේම වෙළෙඳුන්, ඒ වගේම පාරිභෝගිකයන් එක හා සමානව ආරක්ෂා කරන්න. කොහොම වුණත් මේ දඹුල්ල කෝල්ඩ් ස්ටෝර් ප්‍රොජෙක්ට් එක 90% විතර වැඩ ඉවර කරලා ඉතුරු ටික කරන්න නැතුව අතෑරලා දාලා තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම හරි මේක වැඩ ඉවර කරලා වර්තමාන රාජ්‍යයේ බලයට ආවට පස්සේ ඒ කියන්නේ මේ 2025 අප්‍රේල් මාසයේ මේක විවෘත කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ගැටලුව තමයි දැන් මේක හරියට ක්‍රියාත්මක වෙනවද කියන කාරණය. මම මුලින් සඳහන් කළා වගේම මේ විදිහට අලුත් තාක්ෂණික දෙයක් හඳුන්වලා දුන්නාට පස්සේ සාම්ප්‍රදායික විදිහට වැඩ කටයුතු කරගෙන ගියපු ගොවීන්ට ඒ වගේම වෙළෙන්දුන්ට මේකට නිසි මඟ පෙන්වීමක් ඒ වගේ මේවට නිසි යොමු කිරීමක් සිද්ධ කරන්න ඕනි. කොහොම වුණත් දැන් අපිට කෝල්ඩ් ස්ටෝර්ස් තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක වෙන සිස්ටම් එකක් තමයි නැත්තේ. මේ කෝල්ඩ් ස්ටෝර්ස් කියන්නේ එක ක්‍රමවේදයක් විතරයි. මේ විදිහට ශ්‍රී ලංකාවේ භාවිතා නොවන තවත් ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි ෆ්‍රෝසන් වෙජිටබල්. මේකද කරන්නේ මේවා අධිශීත කරලා තමයි කල් තියාගන්නේ. මේ අධිශීත කිරීම මගින් මේ සාමාන්‍ය ක්‍රමවේද වගේ නෙවෙයි අපිට මේ එළවලු පළතුරු වැඩි කාලයක් කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකත් ගොඩක් රටවල් භාවිතා කරන ක්‍රමවේදයක්. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙදර ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ දාලා කල් තියා ගන්නවා වගේ ක්‍රමවේදයක් නෙවෙයි. විවිධ ෆ්‍රීසින් මෙතඩ්ස් තියෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ ක්‍රියාවලියක් සඳහා අපි භාවිතා කරන ක්‍රමවේදයක් තමයි බ්ලාස්ට් ෆ්‍රීසර් කියන්නේ. මේකදී අපිට පුළුවන් ෆ්‍රීසින් වලදී වෙන ඩිෆෙක්ට්ස්, ඒ කියන්නේ මේ ෆ්‍රීස් බර්න් වගේ දේවල් වළක්ව ගන්න. මේ ෆ්‍රීසින් මෙතඩ් ගැන, ඒ වගේම මේකට භාවිතා වන ටෙක්නොලොජිස් ගැන මම වෙනම දවසක වීඩියෝ එකකින් කතා කරන්න. මොකද අපිට ඒකේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔයාලා සමහර විට දකින්න ඇති මේ සුලිකුණාටුවෙන් පස්සේ ආහාර හිඟතාවයක් ඇති වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට මේ එළවලු වගේ දේවල් වෙනත් රටවල් වලින් ඉම්පෝර්ට් කරනවා කියලා සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා. මම නම් හිතන්නේ මේ අවස්ථාවේදී මේ විදිහට ආහාර හිඟතාවයක් ඇති වෙයි කියලා. කොහොම වුණත් මේකෙදි සඳහන් කරලා තිබුණේ ෆ්‍රෝසන් වෙජිටබල් ඉම්පෝර්ට් කරනවා කියලා. ඒ කියන්නේ මම මේ දැන් සඳහන් කරපු අධිශීත කරලා තියෙන එළවලු. මේවා අපිට සාමාන්‍යයෙන් එළවලු විදිහටම පරිභෝජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව ක්‍රමවේදයක් තියෙනවා. මේකට අපි කියනවා control atmosphere කියලා. මේකදී අපි කරන්නේ මේ සාමාන්‍ය වායු ගෝලයේ තියෙන වායු සංයුතිය මේක පාලනය කරන එක. ඒ කියන්නේ මේ ඉක්මනින් නරක වීමේ ක්‍රියාවලියට සපෝටිව් වන ඔක්සිජන් වගේ ගෑස් අඩු කරලා, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වගේ ගෑස් වැඩි කරලා මේ විදිහට ගෑස් ලෙවල් එක කන්ට්‍රෝල් කරන එක තමයි මේකෙදි කරන්නේ. ඊට අමතරව මේකෙදි ටෙම්පරේචර්, හියුමිඩිටි මේ වගේ දේවල් කන්ට්‍රෝල් කරනවා. ඉතින් මෙන්න මේ වගේ සිස්ටම් එකකට තමයි අපි කියන්නේ control atmosphere storage එකක් කියලා. මේවා නම් ශ්‍රී ලංකාවේ භාවිතා වෙන්නේ නැති තරම්. අතරම භාවිතා වෙනවා නම් ඉතාමත් අඩුවෙන් තමයි මේ වගේ ටෙක්නොලොජිස් භාවිතා වෙන්නේ. මේ control atmosphere ඒ වගේම තව තියෙනවා modified atmosphere. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව තව ටිකක් මම සරල කරලා වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. මේකදී අවසන් වශයෙන් මට කියන්න ඕනේ ටෙක්නොලොජි එකත් එක්ක ලෝකෙ ඉස්සරහට යනවා. අපි මේ ටෙක්නොලොජි එක යූස් කරන්න ඕනේ. එහෙම නැතුව සාම්ප්‍රදායික ක්‍රම මගින් විශේෂයෙන් මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ අපිට මේ ඉල්ලුමට සැපයීම ලබා දීමේ ක්‍රියාවලිය සිදු කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.